මේ අය මේ ආණ්ඩුවේ වැඩිපුර පහර දෙන තෝරගෙන තියෙන්නේ කවුද? කාවද? එකක් අපරාධ දූෂණ පිළිබඳව පරීක්ෂා කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා. ඒ අධ්‍යක්ෂාණි අබේශකර මැතිතුමාට, පොලිස්පතිවරයාට, පොලිසිය භාර මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට, අපේ පොලිසිය භාර ඇමතිවරයාට. ඇයි? එක පැත්තකින් මේ ඇත මේ පරීක්ෂණ කටයුතු කරන්නේ. අල්ලස් කොමිසම අධ්‍යක්ෂ ජනරාල්තුමාට පාර්ලිමේන්තුවේත් පහර දෙනවා, එළියෙත් වොයිස් කට් වලින් පහර දෙනවා. අහුවෙච්ච තන අල්ලස් කොමිසම අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙරෙහිව මතයක් ගොඩනගනවා. මේ ආයතන තමයි මේ රටේ අපරාධ පිළිබඳව විමර්ශනය කරමින් ඉන්නේ. මේගොල්ලන්ගේ ප්‍රහාරයට ලක් වෙන අය, ලක් කරන අය. ඊළඟට නීතිපති දෙපාර්තමේන්තුව. මේ නීතිපති දෙපාර්තමේන්තුව හරහා හරියට නඩු ගොනු වෙනකොට අන්නේ කියන නිලධාරීන් සොලිසිටර් ජෙනරල් වරයාට, අතිරේක සොලිසිටර් ජෙනරල් වරට පහර දෙනවා. දැන් ඊළඟ අධිකාරිය තෝරගෙන තිබෙනවා මෙතනින් එහාට. මොකද්ද? මේ විමර්ශනය කරලා නඩු ගොනු කරලා අධිකරණයේ නඩු විභාග වෙන්න එනකොට ඒවට අධිකරණ ඉලක්ක කරගෙන ප්‍රහාරයක් පටන් අරගෙන තියෙනවා. මේක බොහොම සැලසුම් සහගතව අපිට පේනවා මේ පද්ධතිය තමයි ප්‍රහාරයට ලක් වෙන්නේ. මේ ඒක කොටසක් තමයි මේ අධිකරණ ඇමතිවරට එරෙහිව ගේන විශ්වාසභංග, වෙන මොකුත් නෙමෙයි. මේ ගේන්නේ මේ නඩු කටයුතු වේගවත් කරමින් නඩු පැවරීමට අදාළ කටයුතු වලට අවශ්‍ය කරන පහසුකම් සපයන ආයතන භාර වැඩ කරන ඇමතිවරුන්ට එරෙහිව විශ්වාසභංග ගේනවා. මොකද්ද බලාපොරොත්තුව? බලාපොරොත්තුව තමයි මේ සිදුවන නඩු කටයුතු වළක්වන එක. අපරාධ එළදෙන වෙන වළක්වන එක. සිරගත වෙන එක වළක්වන එක. ඒකට හදාගත් එකක් මිසක් වෙන මොකක්වත් නෙමෙයි. නිසා මේ විශ්වාසභංග යෝජනා පිටිපස්සේ තිබෙන්නේ එකක් මේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව විසින් නීතිය හරියට ක්‍රියාත්මක කරලා අපරාධ මර්ධනය කිරීම සඳහා, අපරාධ කරුණු අත්අඩංගු ගැනීම සඳහා ඔබ සම්බන්ධ, ඔබගේ අධිකරණ ඇමතිවරු සම්බන්ධ, ඔබගේ අධිකරණ ඇමතිගේ පුත්තු සම්බන්ධ පාතාල නායකව නිදහස් කරන්න, නැත්තම් ඩීఓ නොගහින්න, දඬුවම අඩු කරන්න, අල්ලස් ගත්ත අයගේ සම්බන්ධකම් තියෙන කණ්ඩායමක් විසින් කලබල වෙන එක අපිට පුදුම වෙන දෙයක් නෙවෙයි. පුදුම වෙන දෙයක් නෙවෙයි. දැන් දැක්කනේ එක එක දේශපාලන මත තියපු නේද? අපිට ඒ කාලේ ඡන්ද කාලේ ඩීල් කියපු සෙට් එකම එකතු වෙලා ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා මූලිකත්වයේ තියාගෙන, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අලුතෙන් ක්ලාක් කෙනෙකුත් අරගෙන ළඟ තියාගෙන නෝට්ස් හදා ලියන්න කෙනෙක්. රනිල් වික්‍රමසිංහ කියනවා අලුත් සෙක්‍රටරි නෝට්ස් තියා ගන්නවා. එතනට ගහලා තිබෙන්නේ. එතකොට මේ ඔක්කොම එකතු කරන්නේ කොහොමද? මේ ඔක්කොම එකතු කරන රහස වෙන මොකුත් නෙමෙයි. මෙන්න මේ අපරාධවලට එරෙහිව ආණ්ඩුව විසින් කරන ක්‍රියාත්මක කරන ක්‍රියාවලිය විමර්ශනය කරනවා, නඩු පවරනවා, අධිකරණයට බාර දෙනවා, අධිකරණ නඩු අහලා දඬුවම් ලබා දෙනවා. අන්නේ එක්ක තමයි සම්බන්ධයි, නැත්නම් තමයි දේශපාලන වශයෙන් උදව් කරනවා, නැත්නම් තමන් ඒවත් එක්ක ගනුදෙනු කරලා තිබෙනවා. ඒ සෙට් එකම එකතු වෙලා තිබෙනවා. එක්ක අධිකරණ ඇමතිවරයාට එරෙහිව, නැත්නම් මහජන ආරක්ෂක ඇමතිවරයාට එරෙහිව, නැත්නම් ඒක නිලධාරීන්ට එරෙහිව, එහෙම නැත්නම් අගවිසුතුමා ප්‍රමුඛ අධිකරණයට විරුද්ධව. ඒක තමයි මේ තනින් තන මතුවෙන්නේ. එතකොට තමයි මේ ගමේ සිදුවීමක් වුණාම ඒක තමන්ගේ දේශපාලන වාසියට යොදා ගන්න. තමුන්වහන්සේ කල්පනා කරන්න මේ ගමේදී ඝාතනයට ලක් වෙච්ච බන්ධනාගත නිලධාරීන්, ඒ ඝාතනයට ලක්වුණු ම්ලේච්ඡ ආකාරය තමුන්වහන්සේලා බැලුවා නම් එහෙම තමුන්වහන්සේලා මේ විශ්වාසභංග ගේන්න බෑ. තමුන්වහන්සේලා කළුපටි බඳින්නත් බෑ. එදා අපි දැන් කළුපටි බැඳගෙන ආවත් සද්දතුල් ඉහෙලිගා පැය දෙකකට පස්සේ ම්ලේච්ඡ ලෙස ඝාතනය කළා තිබෙන්නේ. අර ICU එකේ හිටපු අය බලන්න මම ගියා. එකම විදිහට පහර දීලා තියෙන්නේ. එහෙම ඒ නිලධාරීන් ගියේ එතන තිබුණු ගැටුම වළක්වන්න, ඒ රැඳවියන්ට ආහාර ලබා දෙන්න, ගැටුම වළක්වන්න කියලා කියපු අයට තමයි එහෙම පහර දීලා තිබෙන්නේ. ඒ විදිහට නේචර්ස් ඝාතනය කළා තිබෙන්නේ. හැබැයි තමුන්වහන්සේලා ඒ සිදුවීමත් පාවිච්චි කරන්න ගියා තමන්ගේ දේශපාලන අවශ්‍යතාවය සහ වාසිය වෙනුවෙන්. නිසා ගරු කතානායකතුමනි, මේක හොඳ අවස්ථාවක් මේ රටේ ජනතාවට යලිත් අපරාධ කරුවන්ගේ පැත්තේ ඉන්නේ කවුද, අපරාධ රහිතව ක්‍රියාත්මක වෙන්නේ කවුද කියලා යලිත් වතාවක් පෙන්눔 කරන හොඳ අවස්ථාවක් තමයි මේ විශ්වාසභංගය.